අවසන් සටනට කාලයයි. Stand together. Let's show the world who we are. 70 වන ලෝක රූරජන තරගයට අදාළව පැවැත්වෙන මල්ටිමීඩියා චැලෙන්ජ් අනුතරගය ලබන සිකුරාදා දින අවසන් වෙන බව වාර්තා වෙනවා. ඒ සමග ඔබට අනුදි ගුණසේකර විනුවෙන් මනාප පළ කිරීමේ අවස්ථාව අවසන් වෙනවා. මල්ටිමීඩියා චැලෙන්ජ් වටේ ජය ගන්නා තරුණියට ලෝක රූරජන තරගයේ අවසන් 44ට කෙලින්ම පිවිසීමේ අවස්ථාව හිමි වෙනවා. ශ්‍රී ලංකාව මේ සැරේ මල්ටිමීඩියා චැලෙන්ජ් වටේට අදාළව ඊටාම තරංගකාරී රටක් බවට පත්වී තිබීම කැපී පෙනෙන සිදුවීමක්. ශ්‍රී ලාංකිකයින් ඊටාම උනන්දුවෙන් රට වෙනුවෙන් සිය මනාපය එක් කරනවා. ඒ නිසාම පැජන්ට් කර්මාන්තයට අදාළව අනෙක් විශාල රටවලට ඉන්න ලොකුම ප්‍රතිවාදියා වෙලා ඉන්නේ අපේ ශ්‍රී ලංකාව. අද උදෑසන වන විට මිස් වර්ල්ඩ් ඇප් එකේ ලීඩර් බෝඩ් එක තමයි මේ. නමුත් මෙම තරගය ඇප් එක මතම පදනම් වෙච්ච එකක් නෙමෙයි. ඇප් එක වගේම අනුදි ගුණසේකරගේ සියලුම සමාජ මාධ්‍ය ගිණුම් තුල ඔබේ දායකත්වය මෙම තරගයේ සඳහා නිරීක්ෂණය කරනවා. අනුදි ගුණසේකර වෙනුවෙන් ඔබ එකතු කරන සෑම ලයික් එකක්ම, කමෙන්ට් එකක්ම මෙම මල්ටිමීඩියා අනුතරගයේ ජය ගැනීමට ඉතාම වැදගත්. ඒ හැම දෙයකටම මේ වෙලාවේ ලැබෙන වටිනාකම ඉතාම ඉහළයි. ලබන සිකුරාදා වෙනතෙක් ඔබට මෙම පෝස්ට් එක ලයික් කරලා ෂෙයා කරලා උඩ ලින්ක් එකේ තියෙන අනුදිගේ YouTube channel එක subscribe කරන්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක් වෙනවා. ඒක මුළු රටක් විදිහට අපි ලබා ගත්තා. ඉක්මන් කරමු. මේ සටන දිනමු. එකාමෙන්